man. Uh-huh. Uh, we are good boy. You are good boy. എന്നൊന്നും enemies. Oh, වරදින්න Kamal කිව්වා. is rich. Kamal is rich. Hmm. Kamal is richer than Kamal. Oh, richer than. Okay. හරි නේද? පහ. Next one. Who is the next one? මං නම් කියන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේ I am saying good morning. Yeah, very good boy. Hmm. Uh, he is um, Hmm. he is a beautiful girl. Okay. දැන් චතු කියමු බලන්න. He is an angry man. Hmm. Mm, it is a beautiful butterfly. Hmm. Rose is a small flower. Hmm. Mm, she is a kind teacher. Hmm. Sita is a fat girl. Ah, good. දැන් අපිට fat girl කියනකොට පස්සේ chubby girl වගේ එකක් කියනවා නම් වඩා හොඳයි. Okay, චතු okay. දැන් කියමු බලන්න කවි කියමු බලන්න. He is crazy boy. Hmm. She is a clever girl. Hmm. My friend is very kind. Hmm. It is beautiful house. Hmm. My brother is a very good boy. Ah, good. Sanjeevani? Sanju? කියමු බලන්න. She is a girl. Hmm. It is a beautiful picture. Hmm. He is a long hair. It is a beautiful house. Hmm. This is a red car. Ah, good. Udesh, can you? Okay. She is a good girl. He works best job. Hmm. My school is beautiful school. Hmm. Kamal is a kind teacher. Hmm. My friend is very honest. Okay. Then Savini, now you can. She is a good girl. She is honest person. I have many friends, but Lakshi is very well. It is a beautiful flowers. Kamal is a very good boy. Right. Good girl. හරි අපේ ඔක්කොම කියලා තියෙන්නේ මම ඔයාලගේ chart එකක් දාගන්නවා මේ දවස ගානේ මම points 3ක් උගන්වනවා අද ඉඳලා මම උගන්වන main points 3ක් ඔයාලට උගන්වනවා සාමාන්‍යයෙන් සමහර වෙලාවට උක අඩු වැඩි වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් දවසකට එන්න පුළුවන් හැම දවසකටම 3ක්වත් මම උගන්වනවා ඒ උගන්වන එක ඔයාලගේ වගකීම මොකක් කරගන්නද ප්‍රොටෙක්ට් කරගන්න එක ආරක්ෂා කරගන්න එක විභාගය වෙනකම්වත් මං හිතනවා ඊට පස්සෙත් ඔයාලට මේක ආරක්ෂා කරගන්න පුළුවන් නම් මේ ඉගෙන ගන්න දේ වාගේ මුළු ජීවිතේම වටිනවා මේ ඉගෙනගෙන මේ විභාගෙ ලියන එකට විතරක් නෙමෙයි මොකද ඉංග්‍රීසි වෙනස් වෙන්නේ නැහනේ දැන් අපි උදේශකින් තමිල් ඉගෙන ගන්නවා
නේද? එතකොට ටැමිල් ටික මුළු ජීවිත කාලෙට මේක ටැමිල් ටික වෙනස් වෙන්නේ නැහැ. ආයෙ ඉතින් ඒ ක්‍රයිටීරියාස් එන්න ඕන වෙනස් වෙන්න නේද? එහෙම නැත්නම් අපිට මේ ටැමිල් ටිකම පාවිච්චි කරන්න පුළුවන් අපේ ලයිෆ් එකටම. හරි? අන්න ඒ වගේ. හරි. ඕකේ. දැන් මම ඔයාලට කියලා දෙන්නේ ඇඩ්ජෙක්ටිව් එක කියලා දුන්නා. ඇඩ්ජෙක්ටිව් එකක් කියන්නේ නාම විශේෂණයක්, නම විශේෂ කොට දක්වන එකක්. දැන් මම ඔයාලට කියලා දෙන්නේ ඇඩ්වර්බ්. මේ ඇඩ් කියන කෑල්ල එකතු කරන එක තියෙන්නේ. හැබැයි ඇඩ් නවුන් කියන්නේ අපි ඇඩ්ජෙක්ටිව්ස් කියලා තමයි කියන්නේ නාම විශේෂණ වලට. නමුත් verb එකක විශේෂිත අවස්ථාවක අපි ඇඩ්වර්බ් කියලාම කියනවා. ඒ කියන්නේ ක්‍රියා විශේෂණය. කොහොමද ක්‍රියා විශේෂණයක් කියලා අපි කියන්නේ? මේ බලන්න. She is මොකද්ද? running fast. දැන් එයා දුවමින් ඉන්නවා. කොහොමද දුවමින් ඉන්නේ? fast. වේගෙන් දුවමින් ඉන්නේ. වේගෙන් කියන්නේ ක්‍රියා විශේෂණයක්. ක්‍රියාපදය running, fast කියන්නේ ක්‍රියාව විස්තර කරන එක. එහෙනම් ක්‍රියාව විස්තර කරන එක ක්‍රියා විශේෂණයක්. ඒකට අපි කියනවා adverb. පැහැදිලිද? ඔව් මිස්. හරි. පැහැදිලි නම් ඔක්කොම ෆිට් එකක් දාගෙන යන්න. මහා ලොකු දෙයක් නෙමෙයි. ওই දේවල් චූටි දේවල්. හරිද? මේවා සිම්පල් අරගත්තාම කැපිටල් වගේ লীලා දාන්නයි තියෙන්නේ. හරි. ඕකේ. උදේශ්. ඕකේ. right. අපි ඒක මේ අරගෙන යමුද? හරි. ඕකේ. අපි එන උදේශකෙම පටන් ගමු. ක්‍රියා විශේෂණ ටිකක් adverbs ටිකක් කියමු බලන්න. Kamal run fast. Save, runs fast වෙනවා නේද? කමල්. ඔව්. ආයි තව කියමු බලන්න. තව 4යි. ටයිම් එක චුට්ටක් දෙනවා. ඕකේ. ඔයා හදාගන්න. අපි ඊළඟට ගමුද සවිනිව? සවිනියෝ. කවි කියමුද? චූටි ටයිම් එකක් ඕනද ඔයාලට ලියන්න? ඕන නම් ෆිට් එකක් දාමු. අපි චූටි වෙලාවක් දෙන්නම්. 5ක් විතර ලෑස්ති කරගන්න වාක්‍ය 5ක් ක්‍රියා විශේෂණ දාලා. right. ඕකේ. වැඩි දෙනාගේ මතයට ගරු කරමින් ඔන්න විනාඩි 5ක් දෙනවා. හරි? හරි. ඕකේ. විනාඩි 5ක් දෙනවා. විනාඩි 5න් ওই ටික ලියලා ඉවර වෙලා ආයෙ ෆිට් එකක් දාන්න. හරි?